guys, ඉතින් මේක තමයි ෆෝන් එකෙන් try hack me එකේ වැඩ කරමු කියන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. හරි ඉතින් මේක තමයි දෙයියනේ කියලා try hack me එකේ වැඩ පටන් ගන්න ඉතින්. ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මයි කලින් වීඩියෝ දෙක බලලා ආවේ නැත්නම් අනිවාර්යෙන් බලලා එන්න. මොකද නැත්නම් ඔයාලට තේරුම් ගන්න අමාරු වෙයි. මම try hack me එකේ account එක හදාගන්න විදිය PC එකෙන් කරන විදිය මම දාලා තියෙනවා වෙනම ඔයාලට ඒක බලලා ඉන්න පුළුවන්. මොකද PC එකේ ෆෝන් එකේ account එක හදන විදිහේ ලොකු වෙනසක් ඇත්තේ නැහැ. මගේ අනිත් වීඩියෝ දෙක කරලා තියෙන්නේ එකක වෙබ්සයිට් එකක source code එක බලන එකයි inspect එක හදාගන්න එකයි. එක වීඩියෝ එක දාලා තිනවා. අනිත් වීඩියෝ එක දාලා තිනවා termux වල basic command ටිකක් දාලා තිනවා. හරින් ඔයාලට ඒව බලලා හොඳ idea එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක ගැන. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ GoBuster tool එක install කරන එක. හරි ඉතින් මම termux එකට යන්නම්. හරි ඉතින් GoBuster කියන tool එක install කරන්න ඉස්සෙල්ලා අපි GoLand කියන එක install කරන්න ඕනේ. මොකද GoBuster කියන tool එක create කරලා තියෙන්නේ Go කියන language එකේ. හරි ඉතින් මම pkg install GoLand කියන command එක දෙන්න. හරි ඉතින් මේක install වෙනවා. හරි ඒක install වෙලා ඉවරයි. අපි එහෙනම් දැන් GoBuster tool එක install කරමු. ඒකට අපි ඉස්සෙල්ලාම අපේ browser එකට යන්න ඕනේ. හරි ඉතින් ඔයාලා browser එකේ GoBuster GitHub කියලා ඔයාලා search කරගන්න. එන්න මේ කරගන්න. හරි ඉතින් මෙතනදී මෙන්න මේ code කියන එක ක්ලික් කරගෙන මෙන්න මේ URL එක copy කරගන්න. හරි ඉතින් ඔයාලා back වෙලා ආයි termux එකට ඇවිල්ලා ඔයාලා මම ඒක මේ GoBuster එක මම install කරන්න ඕනේ. මම පිළිවෙලකට වැඩ කරන්න ඕන නිසා ඉතින් tools කියලා directory එකක් ඉතින් create කරගත්තා. මම ඉතින් ඒකට යන්නම් change directory tools. හරි ls කවර මොකුත් නැහැ ඉතින්. හරි ඉතින් මම මෙතනදී ඒක install කරගන්නම්. ඔයාලා git package එක install කරලා නැත්නම් ඔයාලට pkg install git කියලා ඔයාලට ඒක install කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ කිව්වා. හරි තියාලුනේ අපි ඒක install කරගත්තට පස්සේ අපිට list command එක දුන්නාම GoBuster කියලා directory එකක් create වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් කරන්න ඕනේ ඒක ඇතුළට ගන්න ඕනේ change directory GoBuster. හරි ඒක ඇතුළට ගිහිල්ලා අපි make කියන command එක දෙන්න ඕනේ. make කියන command එක ඔයාලගේ install වෙලා නැත්නම් ඔයාලට pkg install එකකින් make කියන command එක install කරන්න පුළුවන්. හරි එහෙනම් දැන් ඉතින් මගේ එක හරි ඉතින් මේක මේක වෙලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ GoBuster එකේ use කරන්න directory list එකක් download කරන එක තමයි. හරි ඉතින් මම ඒකටත් my browser එක open කරගෙන directory list GitHub කියලා search කරගන්නවා. හරි අපිට මේක තමයි download කරගන්න තියෙන්නේ. හරි ඉතින් මම download කරගන්නවා. හරි ඉතින් යාළුවනේ මගේ download වෙලා ඉවරයි. ඔයාලට මම කලින් වීඩියෝ එකේ කිව්වේ නෑ මෙන්න මේ ලකුණෙන් අපේ home එකට කෙලින්ම යන්න පුළුවන් ඉතින්. ස්පේස් එකක් තියලා ඒ ලකුණ දෙන්න තමයි තියෙන්නේ. ඉතින් කෙලින්ම home එකට යනවා.
හරි ඉතින් අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපි ගිහිල්ලා බලමු ස්ටෝරේජ් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවද කියලා. cd storage හරි ඉතින් ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා අපි බලමු ලිස්ට් කමාන්ඩ් එක දීලා. හරි මේ මෙතන ඉතින් මගේ මම ඩවුන්ලෝඩ් කරපු ඩිරෙක්ටරි ලිස්ට් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. හරි ඉතින් මගේ මේ ෆයිල් එක හැන්ඩල් කරන්න පහසුවට මම මේකේ නම වෙනස් කරගන්නම් list.txt කියලා. හරි ඒකට මම mv කමාන්ඩ් එක යූස් කරනවා. මම මේකේ නම කොපි කරගන්නවා. copy paste. හරි ඉතින් මෙතන අලුතෙන් දෙන්න නම දෙන්න ඕනේ list.txt. හරි ඉතින් අපි ls දාලා බලමු. හරි ඉතින් මෙතන අපිට බලන්න පුළුවන් list.txt කියන එක තියෙනවා. හරි එහෙනම් යාළුවනේ මම pw කමාන්ඩ් එකක් ගහත්තා අපි ඉන්න working directory එක print කරගන්න. අපි ඊළඟට කරන්න තියෙන්නේ try hack me එකේ VPN එක connect වෙන එක. virtual private network එකට. හරි ඉතින් ඔයාලට network ගැන ලොකු idea එකක් නැත්නම් මම ඔයාලට පොඩි මේක පෙන්වන්නම්. හරි ඉතින් network එකක් කියන්නේ පරිගණක ගොන්න එකතුවක්. ඒවා අතර දත්ත ෂෙයා කරන්න පුළුවන්. අන්න ඒ වගේ idea එකක් දාලා දැන් තියාගන්න ඉතින් network එකක් කියන එකට. හරි යාළුවනේ අපි try hack me එකේ VPN එකට connect වෙන්න අපි අපේ try hack me account එකට ගිහිල්ලා access කියන එක උඩ click කරලා පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේකේ තියෙන එක in regular 1 කියන එකට දාන්න. මොකද ඉන්දියාව එක තමයි අපිට ළඟම තියෙන්නේ. හරි ඉතින් රීජෙනරේට් කරගන්න යාළුවා ඒක තේරුවාට පස්සේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි මම ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් යාළුවනේ මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ OpenVPN app එකට යන එක. හරි ඉතින් ඒකේ upload file කියන එකට ගිහිල්ලා browse කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලා my files වලට ගිහිල්ලා downloads උඩ click කරලා ඔයාලගේ OVPN එක select කරලා done කරන්න. හරි ඉතින් okay connect. හරි ඉතින් යාළුවනේ මම කලින් OpenVPN එකට connect වෙද්දී පොඩි අවුලක් ගියා. මගේ VPN එක on කරලා තියෙද්දී OpenVPN එකට connect වෙද්දී my VPN එක off වෙන්න ගත්තා. PC එකේ කරද්දී නම් එහෙම වෙලා නෑ මට OpenVPN එකට connect වෙද්දී. හරි ඉතින් කොහොමවත් අවුලක් නෑ මම දැන් Wi-Fi එකට connect වෙලා ඉන්නේ. හරි ඉතින් my OpenVPN එක connect වුණා. හරි එහෙනම් දැන් අපි try hack me එකට යමු. ඔයාලට try hack me එකේ වැඩ කරන්න කලින් කියන්න ඕනේ ඔයාලා Chrome browser එක නම් use කරන්න එපා. මොකද ඒකෙදී අපි try hack me එකේ answer submit කරද්දී අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක type කරන්න බෑ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ browser එකේ. මම ඒක නිසා use කරන්නේ Firefox කියන browser එක try hack me එකේ වැඩ කරද්දී. හරි ඉතින් අද කරන්නේ මෙන්න මේක තමයි. ඉතින් offensive security intro කියන එක තමයි කරන්නේ. I think මේකේ පොඩි විස්තරයක් තියෙනවා. Hack your first website legally in a safe environment and experience an ethical hacker's job. මේක ටාස්ක් 1 එක දීලා තියෙනවා what is offensive security කියලා. To outsmart a hacker you need to think like one.
This is the core of offensive security. It involves breaking into computer system exploits, exploiting software bugs, and finding loopholes in application to gain unauthorized access. The goal is to understand hackers' tactics and enhance your system defenses. Begin your learning journey. In this Try Hack Me room, you will be guided through hacking your first website in legal and safe environment. The goal is to show you how an ethical hacker operates. But before we do that, let's review by answering the question below. Type your answer in the text box after the question and click the submit button. When you are done, proceed to task 2. හරි ඉතින් මෙතන offensive security ගැන පොඩි දෙයක් ඉතින් මෙයාලා කියලා තියෙනවා. offensive security කියන්නේ hacker කෙනෙක් වගේ හිතලා system එකක vulnerability හොයලා ඒවා හරි ගස්සලා ඒක security වැඩි කරන එක වගේ දෙයක් කියලා ඉතින් මෙයාලා කියන්නේ. හරි මේකට උත්තරේ දෙන්න තමයි තියෙන්නේ. මේකේ select කරලා submit කරන්න. Which of the following option better represent the process where you simulate a hacker action to find vulnerabilities in a system? hacker කෙනෙක් වගේ vulnerability හොයන system එකේ vulnerability හොයන්නේ මොන security වලද කියලා අහන්නේ. හරි defensive security වල නෙමෙයි offensive security කියලා මේක දීලා තියෙනවා. يعني මේකේ introduction එක. හරි මම ඒක ක්ලික් කරලා submit button එක ක්ලික් කරන්න. හරි hope your answer is correct කියලා වැටෙනවා. හරි මම ඊළඟ task 2 එක කරන්න. මේකේදී තමයි ඉතින් machine එක hack කරන්න තියෙන්නේ. මේ ඉතින් පොඩි විස්තරයක් මේකේ මෙයාලා අපිට කරන විදිහක් දීලා තියෙනවා. මොකද මේක learning එකක්. ඉතින් මුල චුට්ටක් කියලා බලමු. We will use command line application called here at Try Hack Me we use virtual machine to create simulated environment that serve as practical complement to rooms. In this room we will prepare a fake bank application called Fake Bank that you can safely hack. To start this machine, click on the start machine button below. හරි මේක start click කරපුවාම මේක start වෙනවා. හරි මෙතන පොඩ්ඩක් අපි කියවමු. We will use command line application called GoBuster to brute force fake bank website. ඒ කියන්නේ මේකේ website එකක් run වෙනවා. To find hidden directories and pages, GoBuster will take a list of potential page or directory names to try accessing a website with each of them. If the page exists, it tells you. I think GoBuster එකෙන් මෙයා කියනවා brute force කරලා brute force කියන්නේ මේ password එකක් හරි ඒ يعني මොකක් හරි දෙයක් ෆයිල් එකක දාලා ඒක සජෙස්ට් කර ගිහලා හරි ඒවා කරන එකක් කියන්නේ නිකන් password cracker එකක් හරි يعني directories වල නම් තියෙනවා ඒවා දාලා බලනවා ඒවා තියෙනවද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි brute force කියන්නේ. හරි ඉතින් GoBuster කියන්නේ ඒ වගේ දෙයක් කරන එක. හරි මෙතන දීලා තියෙනවා ඒක කරන විදිය. හරි අපි ප්‍රශ්නේ චුට්ටක් කියවමු. Above your account balance ඊට කලින් මෙතන පොඩි දෙයක් කියලා දෙනවා. From this page an hacker has authorized access and can steal money from any bank account. As the ethical hacker, you would, with permission, find vulnerabilities in their application and report them to
the bank of fix them before hackers exploits them. Your mission, again අපේ mission එක ගැන මෙන්න මෙයාලා කියලා තියෙනවා මෙතන. Your mission is to transfer $2,000 from bank account 2276. මෙන්න මේ bank account එකෙන් අපේ bank account එකට $2000ක් transfer කරන්න කියලා තමයි කියන්නේ. මෙයාලා අපේ account එකේ number එක දීලා තියෙනවා. හරි එහෙනම් දැන් අපි machine එකකින් start කරමු. Start machine. හරි මේකට විනාඩියක් වගේ කාලයක් යනවා ඉතින්. මේකෙදි වැඩන්න මේ මිනිමයිස් කරලා දාන්න මොකද අපි open VPN එකට කනෙක්ට් වෙනවා. අපේ terminal network එක තියෙනවා. හරි මෙතන පෙන්නනවා අපේ machine එක on වෙලා තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ වෙලාව. ඒ ඇතුළත අපි මේක hack කරගන්න ඕනේ. ඕනනම් අපිට add කරගන්න පුළුවන් අපේ වෙලාව මදි නම්. හරි මෙතන title එකක් දීලා තියෙනවා. අපේ IP එක තමයි ඉතින් මෙතන create වෙන්නේ. තව තප්පර 13 12 11යි. හරි ඉතින් හරි අපේ IP එක create වෙලා ඉවරයි. අපේ machine එක start වෙලා ඉවරයි. හරි ඉතින් අපේ open VPN එක වැඩද කියලා බලන්නත් එක්ක අපි ping command එක use කරලා බලමු. හරි ඉතින් ඔයාලට මම මේකේ වැඩ ping command එක ගැන මම ඔයාලට ඉතින් කලින් වීඩියෝ එක කරේ නැහැ. ping command එකෙන් කරන්නේ ඒ machine එකත් එක්ක අපිට net එකේ සම්බන්ධ වෙලාද කියලා use බලන්න පුළුවන් එකක්. ping එකෙන් කරන්නේ නිකන් packet යවලා ICMP packet යවලා ආයේ එනවද කියලා බලන එක. හරි ඒක නිකන් අපි අවුරුද්ද නෑදෑගෙදරට tag එක දීලා ආයේ ඒක අපේ ගෙදරට වෙනවා වගේ scene එකක් තමයි ඉතින්. ඒ වගේ ආතල් scene එක ඉතින් ඔයාලා මතක තියාගන්න. හරි control C ඔබලා මම ඒක cut කරගන්නම් ඒ වෙන එක. හරි මම ping command එක ගැන මේවා මේකේ තියෙන ඒවා විස්තර කරලා මම වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. විනාඩි 57යි ගණන් තියෙනවා. මෙයාලා කිව්වා අපිට මේකේ වෙබ්සයිට් එකක් රන් වෙනවා කියලා. ඉතින් මම මේ IP එක ගහලා මම සර්ච් කරලා බලන්න. හරි ඉතින් කිව්වා වගේම වෙබ්සයිට් එකක් රන් වෙනවා. මෙයාලා මේකෙත් කියලා තියෙනවා GoBust tool එක use කරන විදිය. හරි මේකේ මෙයාලා නමක් දීලා තියෙනවා ඉතින්. මම මේක වෙනුවට මගේ අපේ IP එක මම use කරන්නම්. හරි ඉතින් terminal එකට ඇවිල්ලා මම GoBust install කරපු තැන මේ ක්ලියර් කරලා ඉන්න මම ඉස්සලා. change repeat tools. I think අපිට ඊළඟ කරන්න තියෙන්නේ ඉතින් GoBust tool එක use කරන්න. අපේ PC වල use කරනවා වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස්. ඉතින් මේ directory එකට එන්න ඕන ඉතින් ඇවිල්ලා dot එකයි slash එකයි GoBust කියලා type කරලා dir කියලා type කරන්න directory එකෙන් අලින් -u ගහලා තමයි අපේ URL එක අපි දෙන්නේ. හරි ඉතින් URL එක දෙන්න ඕනේ මම අපේ IP machine එකේ IP address එක දෙන්නම් target machine එකේ. හරි ඉතින් rina u කියන එක කියන්නේ අපේ target machine එකේ URL එක. මම ඉතින් IP එක දුන්නත් ඒක අවුලක් නැහැ. ඊට පස්සේ දෙන්න ඕනේ -w
W එක දීලා ඊට පස්සේ අපිට කරන්න ඕනේ මෙතන තමයි වර්ඩ් ලිස්ට් එක දෙන්න ඕනේ. ඊට කලින් මම මේක දැන්ට කොපි කරගන්නම්. අද ආයි ටයිප් කරන්න ගියොත් වෙලා යනවා. අපි ඉස්සරලා මෙතන pwd command එක ගහමු. හරි ඉතින් මම අපි ඉන්න තැන directory එක අපි copy කරගත්තා. හරි මම command එක ආයෙ දෙන්නම්. command එක මේ code එක go faster renew කියලා ඔයාලා ස්පේස් එකක් තියන්න ඕන. ස්පේස් එකක් තියන්න ඕනේ. හරි මම අපේ IP එක ගන්න මැෂින් එකේ. I think dash w ini space එකතර අපි අපේ word list එකේ තියෙන location එක දෙන්න තමයි හදන්නේ. හරි word list එකේ තියෙන මේක නෙමෙයි. home එකේ storage එකේ downloads වල තමයි ඉතින් තියෙන්නේ word list එක. හරි ඉතින් අපි මේක දෙද්දි මේ උඩු වරහන් වල ඇතුළේ තමයි දුන්නේ ඉතින්. ඔයාලා ඉතින් එහෙම දෙන්න. හරි ඉතින් අපි දැන් මේක run කරලා බලමු. පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා මෙතන. downloads වල තියෙන ෆයිල් එක මට දෙන්න අමතක වෙලා තියෙනවා. හරි ඉතින් list.txt හරි දැන් හරියන්න ඕනේ. හරි දැන්වත් අපිට හොයලා තියෙනවා image කියලා directory එකක් තියෙනවා කියලා ඒ website එකේ. CSS කියලා එකකුත් තියෙනවා කියලා අපිට දැන් මේ තියලා තියෙනවා. හරි අපි එතකන් අනිත් ඒවාට ගිහිල්ලා බලමු. මේ වෙබ්සයිට් එකේ image product services your page looking for does not exist. මේක ලොකු වැඩක් නෑ වගේ. ඉතින් අපි තවත් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. 75 years later. හරි ඉතින් යාළුවනේ ඒ word list එකේ ඒක ඒ වචනේ තිබ්බේ නෑ. හරි ඉතින් ඒ directory එකේ වචන තිබ්බේ නෑ ඒ word list එකේ. ඒක නිසා මම ඒක close කරලා දැම්මා. හරි ඉතින් ඒක හරියන්නේ නෑ කියලා ලොකු අවුලක් නෑ. ඉතින් හරි ඉතින් වෙලා යන හින්දා මම ඒක ඔයාලට ආර්කින් වෙබ්සයිට් එක අපිට ඒක පෙන්වලා තියෙන නිසා මම ඒක කරලා දාන්නම්. හරි ඉතින් ඒක කරන්න බැරි නම් ඒක මෙයා වෙන්න එපා. මොකද මම අද වීඩියෝ එක කරේ GoBuster tool එක ගැන ඔයාලට කියලා දෙන්න. හරි ඉතින් ඔයාලට ඒක ගැන idea එක ආවනේ. ඒක හින්දා ඒක ගැන හිතලා ඉතින් අරකින් කරලා දාමු එහෙනම්.
ඉතින් මම මේකේ බලලා එක කරලා පෙන්නන්නම්. හරි ඉතින් මෙන්න මේ වගේ අපේ word list එකේ මෙන්න මේ වචන තිබ්බනම් අපිට මේ වගේ පෙන්නනවා. /bank ऋण transfer කියලා. හරි ඉතින් අපි ඒකට යමු මේකේ තියෙන එකට. bank transfer. හරි ඉතින් මෙතන transfer කරන්න එකක් තියෙනවා. බලමු මේක අපි කරලන්ද කියලා කියන මොකද කියලා. අද අපේ account number එක නැත ලියන්න ලේසි නිසා මම copy කරන්නේ. $1000ක් අපේ account එකට දාගන්න කියලා කියන්නේ. $2000. හරි ඉතින් send කරන එකයි මෙතන 8 එක තිබ්බේ. amount එක ඉතින් මම 2000 දාන්න. send money. හරි ඉතින් යාළුවනේ මගේ එකෙන් මම එහෙම transfer කරගත්තා. අරක copy කරගෙන යනකොට space වගේක් වැදිලා තිබ්බා. ඒකයි ගියේ නැත්තේ. හරි ඉතින් මම space ටික මේ අයින් කරගත්තා. හරි ඉතින් return to your account කියලා බලමු. හරි ඉතින් අරකේ කියලා තියෙන්නේ above your account balance you should now see a message indicating the answer to this question. You can find it out. හරි අපේ account balance එකට උඩින් තියෙන එක තමයි කියන්නේ. Congratulations, you hacked the bank. The answer to the try hack me question is bank hacker. මේක තමයි එතකොට අපිට එකට දාන්න තියෙන්නේ. හරි ඉතින් අපේ answer එක හරි. හරි මේවට නම් අපි නිකන් complete කරන් යන්න දෙන්න no answer needed කියලා මෙතන තියෙනවා. හරි එකත් කරා. මෙතන ඉතින් ඔයාලට දෙයක් තමයි ඉතින් කියලා තියෙන්නේ. ඔයාලා ඉතින් මේක කියවලා මේක කරන්න මේකට answer එකක් අවශ්‍ය නැහැ. ඒක නිසා මම complete කරලා දානවා. හරි ඉතින් යාළුවනේ අපි අපේ පළවෙනි ස්ටෙප් එක තියලා ඉවරයි try hack me එකේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නම් සෙට් වෙමු. එහෙනම් subscribe නොකරපු කට්ටිය ඉන්නවනම් subscribe කරගෙන යන්න. මොකද මේක beginner friendly විදිහට මම කරන් යන්නේ. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනම් හම්බෙමු. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න යන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.